ඉතින් අපි හිතුවා මේ දැන් මුළු ගෙදරම ගන්න කාලේ හැරි මොකද අපි තව ළමෙක් එමෙ හැදුවා. ඊනකොට මාර රස්නේ. මං හැමදාම උයනවා. ඇත්තටම මම උයනවා. මම කැමරා සීදාගෙන උයන්න යන්නේ දැන්. ඇත්තටම බොරු වැඩක් සල්ලි වේදන් කරන්න එපා 24000 එකට. අපි දැන් ගෙදර ඉන්නේ නුවරඑළිය ඉන්නවා වගේ නේ එළිනා. සීතලම සීතලයි. සිම්ලා මොනාලි වගේ ගෙදර දැන් අපේ. ඇත්තටම අපේ මුළු ගේම AC කරලා තියෙන දැන්. අනිවාර්යෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ගාන කීයද කියලා. Hi travelers ඔන්න අද travel එකක් නෙමෙයි. කාලයකට පස්සේ ගෙදර පොඩි අප්ග්‍රේඩ් එකක් කරන වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. කාලයකට පස්සේ කියලා කියන්නේ මම හිතන අවුරුදු 5කට විතර පස්සේ මොකද අපි එළියන හම්බෙනකොට තමයි අපි ගේ රෙනොවේට් කළේ. ඉතින් ඔන්න අවුරුදු 5කට පස්සේ අපි අයිමත් ඔයගලන්ට අපේ ගෙදර තත්ත්වෙ පෙන්වන්න තමයි යන්නේ. ඔව් තත්ත්වෙ. අපේ තත්ත්වෙ නෙමෙයි ඇත්තටම. මේ ගෙදර අපි දැන් ඔයගලන්ට කලිනුත් කීකියනේ පල්ලෙහා කෑල්ල පල්ලෙහා තට්ටුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් හදන්න ඕනේ කියලා. ඉතින් එතන දැනට බඩු භාගයක් විතර අස් කරලා ඉවරයි. තව භාගයක් විතර තියෙනවා. අපි ඔයගලන්ට එක ගෙදරට ගිහලා පෙන්නලම කියන්නම් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ. ඇයි මෙච්චර කාලයක් යන්නේ ඒක අස් කරන්න කියලා. ඒකයි මගේ දෑවැද්දට හම්බෙච්ච ගෙදර. මට දෑවැද්දට හම්බුනේ. මට තාම ලියලා නැහැ. ඉතින් ඒකයි අපි හිතුවා දැන් අපේ ගේ පොඩ්ඩක් උඩ තට්ටුවක තියෙන්නේ එක පැත්තක අවුව වැඩනවා සම්පූර්ණම දවල් වෙනකොට ඉන්න බෑ මාරම රස්නේ. ඉතින් ඒ වගේම අපේ කාමරේ තියෙන පරණ AC එක ඔයගොල්ලන්ට මතකද අපි සේල් එකෙන් ගත්ත කියපු AC එක පොඩ්ඩක් මේ දවස්වල ලෙඩ දෙනවා. සද්ද බද්ද එනවා රෑ. පොඩ්ඩක් නෙමෙයි ගොඩක්. ඔව්. කෙලින්ම ජෙනරේටර් එකක් දාලා වගේ කන ළඟ සද්ද එනවා. ඉතින් අපි හිතුවා මේකට අලුත් එකක් දාගන්නවා කියලා. කොහොම හරි අපි Facebook එකේ ඔය හොඳ AC එකක් ගන්න අඩුවට සහ හොඳ AC එකක් ගන්න බල ඉන්නකොට සජෙස්ට් වුණා CQ නේ. ඔව් එහෙම හරියටම කරලා ඔව් හරියට දාන්න බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි එක්කේ පෝස්ට් එකේ විස්තරයි කතා කරලා බැලුවාම මේ අපේ ගෙවල් ළඟම තමයි ඒගොල්ලන්ගේ වෙයර්හවුස් එක තියෙන්නේ. ඔව් ඒකයි මේ අපි ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ කියන්නේ නම දැකලා තිනවා අපි මේ මැලේසියා කොහෙද ට්‍රැවල් කරනකොට ඒක හරිය ඇහැට හුරු බ්‍රෑන්ඩ් එකක්. ඒක නිසාම තමයි අපි කතා කරලා බැලුවේ. පස්සේ ඒගොල්ලන්ගේ ෂෝරූම් එක තියෙන්නේ කොහෙද අපේ ගේ ළඟමනේ. කහතුරේ තියෙන්නේ. ඉතින් අපි දැන් එතෙන්ට යන ගමන් ගිහිල්ලා බලලා ඒකේ තත්ත්වය බලලා බලමු කාමරේට තමයි AC එකක් හයි කරගෙන උමනාව තියෙන්නේ. ආතුඩුවේ හයිවේ එක කිට්ටෝ ඉන්නේ දැන් නේ. ඔව් දැන් තව හරියටම මීටර 300යි විනාඩියකින් අපි එතන. ඒ කියන්නේ හයිවේ එන්ට්‍රන්ස් එක. ඒකයි මේ කියන්නේ ඒකල කෝල් කරාම ඉන්ස්පෙක්ෂන් වලට ගෙදරට එනවා. හැබැයි අපිට හිතුවා ගේ ළඟනේ තියෙන ඉතින් පොඩ්ඩක් ගිහලා කොයිකට ඔළුව දාලා බලලා එන්න එපා. හරිද? කපාට මන් දැක්කේ AC එක. එනර්ජි වයිස්. ඒක කොහොමද චික්ද? CQ. ඔව්. අපි ඒක හරියටම කොහොමද කියන්නේ? නැත්තම් CQ. ස්මයිල්. එනර්ජි වයිස් තමයි ඒගොල්ලන්ගේ මම කම්පැනි එක. අර වගේ ඉන්න පුළුවන් නේ අපිට. ඒකද මම කියන්නේ කි. අපි දෙන්නටත් ඒ වගේ පොළ බෑ කෙනෙක් වගේ. ඔයා ඉන්න පොළ බෑට මේ අපේ එළියනත් ආව යන් ඉදියා අපි වැස්සම් පෙන්නන්න. මේගොල්ලෝ තමයි ඉම්පෝර්ටඩ් and distributed කරන්නේ. එනර්ජි වයිස් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එක. එතකොට මේකේ ඇඩ්‍රස් එක හොරණ රෝඩ් කාතුඩුව. මේ දින යාලගේ ෆෝන් නම්බර්ස් සහ වෙබ්සයිට් එක. මේ තමයි යාලගේ ෂෝරූම් එක දාන්න ඉන්න තැන. මෙතන තාම හදාගෙන යනවා මං හිතන්නේ. මෙතනම තමයි ඒගොල්ලෝගේ වෙයාහවුස් එකක් තියෙන්නේ. ඉතින් මෙතන AC යුනිට්ස් ගොඩක් තිබ්බා. මේවා යාලා කිව්ව විදිහට ලංකාවේ අලෙවි නියෝජිතයන්ට බෙදා හරින ගෙනපු යුනිට්ස්. ඉතින් මේ හැමදේම අහලා බැලුවට පස්සේ අපිටත් හිතුණා අපේ ගෙදරටත් මෙතනින්ම AC යුනිට් එකක් ගන්න එක විශ්වාසවන්තයි කියලා. හරි ඉතින් AC එකේ විස්තර ටික අහගෙන ආවා. ඉතින් අපි ඔයගොල්ලන්ට කිව්වනේ අපේ පල්ලෙහා කෑල්ල රෙනොවේට් කරන්න ඉන්නේ. ඒකේ විස්තර ටික පෙන්නන්නම් කියලා. ඉතින් මේ ගොඩක් ඒවා එළියට ඇදලා දාලා තියෙන්නේ. මෙතනින් ආපු ගමන් ඉතින් අපේ මේ පරණ බඩු ටික තමයි ගොඩ ගහලා තියෙන්නේ. නේ මෙතන ආපු ගමන් තියෙනවා මේ වගේ ස්පේස් එකක් පොඩි කොටසක්. ඊට පස්සේ මෙතනින් ඇතුළට ගියාම තමයි මේ සාලේ වගේ කොටස තියෙන්නේ. බය වෙලා ඉන්නේ කට්ටිය මේක දැන්. අඤ්ඤක්ක කනවා. මේ ඇත්තට මෙතන මේ විදිහට තියෙන හේතුව තමයි මෙතන වර්ක්ෂොප් එකක් තිබ්බේ. තාත්තා ඉතින් ඉලෙක්ට්‍රික් බඩු ඒවා ගොඩක් රිපෙයාර් කරා. ඉතින් එයාගේ ටූල්ස් ටික ඊට පස්සේ හදලා සමහර අය ඉතින් බඩු ගෙනියන්නෙත් නැහනේ. දාලා යනවා. ඉතින් එහෙම ඒවා රේඩියෝ ප්‍රින්ටර් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ භාගයක් අස් කරලා. ඔයගොල්ලෝ හිතන්නේ ඊටු භාගෙ තිබ්බන කොහොමද තිබ්බේ කියලා. ඉතින් මේ කසින් කිව්වා වගේ ඉතින් අපි හිතුවා මේක දැන් අපි ටික දවසක් ඉඳලා ප්ලෑන් කරන් හිටියේ මේක රෙනොවේට් කරන්න ඕනේ කියලා. මොකද දැන් මේ තියෙන පඩිපෙළ තියෙන්නේ කෙලිම අපේ ගෙදර උඩට තමයි. කියන්නේ මේක සම්පූර්ණ එක ගෙයක් අපි ඉන්නේ උඩ. ඉතින් අපි හිතුවා මේ දැන් මුළු ගෙදරම ගන්න කාලේ හැරි මොකද අපි තව ළමෙක් එමෙ හැදුවා. ඉතින් ඊට පස්සේ මෙතන මේ ඉස්සර පරණ මේ ඉන්නේ එක ළමයෙක්ලු. මේ ඉන්නේ එක ළමයි මේ ඇතිනේ. එක ළමයි ගැද්ද? මට ඕනේ බව්වේ. බව්වෙල්ලු යාට ඕනේ.
ඉතින් මේ මෙතන තමයි ඔය ඉස්සර වැඩ කරද්දි ටූල්ස් ටික එහෙම දාලා තිබ්බේ. දැන් ඉතින් මේව හැඩි වෙලා තියෙන්නේ ටිකක්. කලින් තිබ්බට වැඩිය. මොකද වැඩ නවත්තලා තියෙන්නේ දැන්. ඉතින් මේ ඔක්කොම ටික අයින් වෙන්න ඕනේ. මේ ඔක්කොම ටික අයින් වෙන්න ඕනේ. දැන් අයින් ගන්න තැනක් නැතුව ඉන්නේ. මෙතනින් භාගයක් විතර අපි පල්ලෙහා කාමරයකට දැම්මා. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ අපි හිතන් ඉන්නවා මේ පැත්තේ කෑල්ල කිචන් එකකට ගන්න කියලා. මේ පැත්තේ තියෙන බාත්රූම් එක. ඊට පස්සේ මේක තමයි අපි හිතාගෙන මේක බෙඩ්රූම් එකක්. මේ තියෙන්නේ අපි උඩ තිබිලා අස් කරපුවා. උඩ තිබිලා අස් කරලා බිමට දැම්මා. පල්ලෙහාට දැම්මා මේ චමරක ඉතින් දෑවැද්දට හම්බෙච්ච ඒවා. වටින දේවල් මේවා මේ අපි ඔය හදන නිකන් කාඩ්බෝඩ් කෑලි වගේ නෙමෙයි බ්‍රෝ. මේවා අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොස්ද තේක්කද කියලා මම දන්නේ නැහැ. හොඳයි කියලා මම දන්නවා. මේ ඒකයි මේ මුළු කෑල්ලම මම හිතන අවුරුදු 12ක් වගේකට කලින් හිට පේන් කරලා ඇත්තේ නේ. මුළු එහෙම ඉවරයි. ඒවා හදාගන්න ඔක්කොම. ඊට පස්සේ මේ ජනෙල් වල තියෙනවා පොඩි අඩුපාඩු. ඊට පස්සේ මේ බාත්රූම් එහෙම ඉතින් ගන්න දෙයක් නැහැ මේවා. මේ අපි අනිත් එක ඔක්කොත් අපේ සෝලත් ගහලා තියන්නේ අපි ඒ කතාව පෙන්නෙමුද අපි? මේ සෝලා ගහලා මං හිතන්නේ දැන් මාස 6ක් මේ සෝලා පැනල් ටික ඉතින් ගහ ගන්න ඕනේ. මේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ මෙහි ග්‍රිඩ් එකට කනෙක්ට් කරගන්න විදියක් නැහැ. මේ ග්‍රිඩ් එක ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට chance එක එනකම් බලන් ඉන්නවා. මම දැන් 3 පාරක් විතර රික්වෙස්ට් කරා. ලියුම් 3ක් විතර ආවා මේ ග්‍රිඩ් එකට දාන්න බෑ කියලා. ඉතින් සෝලා පැනල් ටිකත් ඒක නිසා උතන තියලා තියෙනවා. මොකද ඔක නිකන් උඩ හයි කරලා තියාගෙන වැඩකුත් නැහැනේ. ඉතින් බලමු ඒක හයි කරාට පස්සේ අපිට අර chance එක තියෙනවා දැන් උඩ AC එකක් ගන්න එකේයි දැන් ඒ ඇස්සේ පල්ලෙහා AC දැන් ඒ තමරේ තනි කර මේ මුළු ගේම AC කරන්න යන්නේ. සෝලා ගහුවොත් අවුලක් නැහැ. බිල ෂේප්. එහෙනම් අපි යන් ඒගොල්ලෝ හෙට එනවා කිව්වා. මේ හෙට ආවට පස්සේ අපි බලමු මේ කොහොමද ඒ විස්තර ටික කියලා. ඔන්න ඉතින් යාලා මුලින්ම ආවා අපේ ගෙදර ඉන්ස්පෙක්ෂන් එකට. ඉතින් මෙතනදී අපි AC යුනිට් එක හයි කරන්නේ කොහෙද? ඒ වගේම මොන වගේ කැපැසිටි එකක් තියෙන යුනිට් එකක් අපේ ගෙදරට හරියයිද කියලා කතා කරගත්තා. මේ ඒරියා එකනේ කූල් වෙන්න ඕනේ නේද? මම සජෙස්ට් කරන්නේ මෙතන මේ වෝල් එකට දානට වැඩිය මේ පැත්තේ හයි කරොත් එයා ෆ්ලෝ එක මෙහෙට දිගටම තියෙනවා. මොකද මේ පැත්තේ හයි කරොත් එහෙම වෙන්නේ එකක් මේ ටිකේ විතරයි කූල් එක මේ ස්ප්‍රෙඩ් වෙන්නේ. මේ දෙපැත්තේ පොඩි හොට් පැච් එකක් හිටිනවා. එන්ට උණ ගමන් කාට හරි මෙතන බොක්ස් එක වගේ AC එක පේන්නේ නැහැ. මේ පැත්තේ ගැහුවොත් කවර පේන්නේ නැහැ. මෙතන ඇවිල්ලා වාඩිනාට පස්සේ විතරයි පේන්නේ. අලුතෙන් AC එකක් හයි කරන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙන දේවල් එදා ඉන්ස්පෙක්ෂන් එක දවසේ අපි කතා කරා. යුනිට් එක හයි කරමු. ඔව් මේ පැත්තේ අපි යුනිට් එක හයි කරමු එහෙනම්. ඉතින් ඊට පස්සේ දවසේ මේගොල්ලෝ AC එක ඉන්ස්ටෝල් කරන්න ආවා. ඉතින් AC එක ඉන්ස්ටෝල් කරන ගමන් ඉන්ස්පෙක්ෂන් එක දවසේ කතා කරපු වැදගත් දේවලුත් මම මේ වීඩියෝ එකේ එකතු කරන්නම්. යූ ඉන්නකොටත් කසුන් කූල් එකේ ආයි ෆන් එකේ මට උයන්න අපේ සාලේ කෑල්ලට තිකන අපේ කිචන් එකයි අපේ ලිවින් ඒරියා එකයි ඒක ඔක්කොම එකටනේ තියෙන්නේ අපේ ගේ එහෙම ගොඩක් ලොකු ගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හිතුවා අපේ හෝම් රෙනෝවේෂන් වීඩියෝ එක බලනවා නම් දන්නවා අපේ ගේ ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ ඒ කෑල්ලටත් AC එකක් හයි කරගන්න. මොකද ඒතර මට අර උයනකොට මාර රස්නේ. මං හැමදාම උයනවා. ඇත්තටම මම උයනවා. AC දාගෙන උයන්න යන්නේ දැන්. ඔය AC දාගෙන උයන්න යන්නේ. ඉතින් ඒ කාලෙටත් එකක් හයි කරගන්න. ඉතින් AC එක ගැන විස්තර කරන මට ඔයා තමයි ගැන කියන්න දන්නේ. කාමරේටත් ඕනේ මගේ රිප්ලේස් කරගන්න ඕනේ. ඒකට 12000 BT එකක් තියෙන්නේ 12000 එකක් ඕනේ. එතකොට මම හිතුවා මෙතෙන්ට 24 එකක්වත් ඕන වෙයි කියලානේ. නිකන් සාලේ ටිකක් ලොකු වැඩි නිසා. කැපැසිටි එකත් එක්ක බලපුවම කැල්කියුලේට් කරලා බලපුවම මේ තියෙන ඒරියා එකත් එක්ක ඇත්තටම බොරු වැඩක් සල්ලි වේදන් කරන්න එපා 24000 එකට. මෙතන 12 එකකින් හොඳටම මැනේජ් කරන්න පුළුවන් එක ගැරන්ටීඩ්. යුනිට් එක ඇතුලෙන් හයි කරාම මේ මෙතනින් කැඩිලා එළියට යයිද මොකද මේ දැන් මෙතන නිකන් පේනවා නිකන් වගේ හින්දා අපිට ඇතුලෙන්ම දාගන්න පුළුවන්. ඇතුලෙන් ගන්න පුළුවන්. එහෙම නැතුනොත් අපිට මේ පැත්තෙන් කඩලා මෙතනින් වෝල් එක කඩලා වෙලා මේ පැත්තෙන් ඔතන කොපර් ලයින් එක කොහොම ගන්න පුළුවන්. ගන්නකොට ඔන්න කේසින් එකකින් කේසින් එකක් through ගෙනියන්න පුළුවන්. ඒතකොට පේන්නේ නැහැ. ඒ කේසින් එක ඔයාලට ඕන කලයකින් පේන්ට් කරගන්න පුළුවන්. ඇතුලෙන් ගත්තා නම් හොඳයි. මොකද කටි වීඩියෝස් එක මෙතන කරනකොට පොඩ්ඩක් මේක පේන්න පුළුවන්. ඔව්. ඒක නිසා ඇතුලෙන් බඩ ලයින් එක කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙම උමනාවක් තියෙනවා නම් අපි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට කරලා දෙනවා මේ පැත්තෙන් කරගන්න පුළුවන්.
ඉන්න දාඩිය නම් ඉන්න පොඩ්ඩක්. අනිත් එක තමයි දැන් මෙතෙන්ට මේ කරන්ට් ලයින් එකක් නැහැ. හරි. අපිට දැන් මෙතන උඩ හයි කරනවා නම් කරන්ට් ලයින් එකක් නැහැ. කොහොමද දැන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගෙනහල්ලා අපිට ඒක කලින් කරගන්න වෙයිද නැත්නම් දැන් ගොඩක් වෙලාවට හැම කස්ටමර් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේක AC එකක් හරි AC එකක් හයි කරාට පස්සේ හරි ඕකට වෙනම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගෙන්නන්න ඕන මෙතන මේ පවර් ලයින් එක කරගන්න. හැබැයි අපි Energy Wise Private Limited එක ඒ ඔප්ෂන් එක කස්ටමර්ට දෙනවා. ඉලෙක්ට්‍රිෂියන්ස්ලා අපි ගාව ඉන්නවා. පළපුරුදු ඉලෙක්ට්‍රිෂියන්ස්ලා අපි ගාව ඉන්නවා. ඒකට අපි ඇඩිෂනල් charge එකක් යනවා. ඒකට ඒ charge එක කියලා අපිට වයරින් එක අපිට කරලා දෙන්න පුළුවන්. ඔබතුමාලට ඕන තැනට AC එක හයි කරන තැනට අපිට පවර් ලයින් එක ගෙනල්ලා ඉවරලා ඒ දේ කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක දවසින් අපිට ඔය වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. පුළුවන්. චමරි අද මොකද කාමරේ මේ හැඩි කරගෙන අස් කරනවද හැඩි කරනවද? මොකද අද අපේ ගෙදරට අලුතෙන් AC එකක් හයි කරනවා අපේ මේ කාමරේට. මොකද මේක දැන් හයි කළා මම හිතන අවුරුදු 4ක් වගේ වෙනවා. අපි ගේ රෙනොවේට් කරනකොට අපේ කලින් වීඩියෝ එක බලනවා ඔයගලන්ට මතක ඇති. ඉතින් මේකත් අපිට අපි ගත්තේ මේ මොකක් හරි ඔය මේ විකුණන්න දාලා තිබ්බා. කියන්නේ මේක ගොඩාක් අඩුවට හම්බුනේ. ඒ දවස්වල අපේ අතේ තිබ්බ මුදලත් එක්ක ඉතින් අපි මේ ඔප්ෂන් එකට ඒ කාලේ මේක තමයි අපිට තිබ්බ හොඳම ඔප්ෂන් එක. සහ මේක ඊට පස්සේ අවුරුදු 2ක් වගේ යනකම් හොඳට වැඩත් කරා. එහෙම අවුලක් උන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට අපිට රෑම්පි නිදාගෙන ඉන්නකොට අපිට නිකම් කූල් එක අඩු වෙනවා හෙන්න දඩ අර සද්දයක් එනවා සමහරක් වෙලාවට. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. අනිත් දේ තමයි මේක දැන් අපි ගත්ත කම්පැනි එකකින් නෙමෙයිනේ. අපි අදාළ කම්පැනි එකට කතා කරත් අර එහෙම අර සර්විස් එකක් ගන්න ඒගොල්ලෝ එනවා කියනවා එන්නේ නැහැ. ඉතින් අර ආෆ්ටර් සර්විස් එකක් කියලා එහෙම ගන්නත් බැරි වුණා අපිට. ඔව්. කම්පැනි එකෙන් ගත්ත එකකුත් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක එනවා කිව්වට එන්නේ නැහැ සර්විස් කරන්න. ඉතින් අපි හිතුවා ඒ නිසා අපි වෙන AC එකකට ගියොත් හොඳයි කියලා. මොකද මේ කාමරේ නිදා ගන්න තැන විශේෂයෙන් අර අපි ඉස්සර කියන වගේ නිදා ගන්න ඇඳ කොට්ටේ ආයි ඒකයි ඊට පස්සේ මෙතන මේ දාඩි දාගෙන නිදා ගන්න බෑ. හරි අමාරුයි. ජනෙල් අරන් හිටියට මේ පැත්තෙන් එනවා මාරම රස්නයක්. ඔව්. ඉතින් අපි හිතුවා මේක පොඩ්ඩක් රිප්ලේස් කරගන්න. වගකීමක් තියෙන ආයතනයකින් ගන්න. ඉතින් දැන් මේක අපි මාරු කරනවා. ඔෆිස් එකේ විස්තර කිව්වා ආෆ්ටර් සර්විස් එක ගැන. කොහොමද ඒක අවුරුද්දක් යනකම් අපිට ෆ්‍රී සර්විස් එකක් තියෙනවද කොහොමද? පළවෙනි අවුරුද්දේ අපි ඉන්ස්ටොලේෂන් එක කරපු දවසේ ඉඳලා ඒ දවසේ ඉඳලා ඒ අවුරුද්ද ඇතුළත පළවෙනි අවුරුද්ද ඇතුළත අපි මාස 4න් 4 ෆ්‍රී සර්විස් තුනක් දෙනවා අපි හැම කස්ටමර්ටම. හැබැයි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක යාට ඇඩිෂනල් සර්විසස් ඕන නම් නැත්නම් අපි රෙකමන්ඩ් කරනවා කියලා බලලා ලොකේෂන් එක විදිහට මෙතනට ෆ්‍රී සර්විසස් තුනක් මදි පළවෙනි අවුරුද්දේ මෙතනට සර්විසස් 4ක් හරි 5ක් හරි කරන්න ඕනේ කියලා. ඒතර කස්ටමර්ට ඇඩිෂනල් ගාණක් ගෙවලා ඒක ගන්න පුළුවන්. හැබැයි අපි අර ෆ්‍රී සර්විසස් තුන එක යනවා. ඒක ගැරන්ටිඩ්. ඒක දෙනවා. ඒක නිසා ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි ඒක පළවෙනි අවුරුද්ද ඇතුළත අපි සර්විසස් තුන අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඊට පස්සේ සර්විස් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕනේ. සර්විස් ඇග්‍රීමන්ට් එකෙන් පස්සේ දෙකටම සර්විසස් ටික කරන් යන්න පුළුවන්. මොකද අපි වරන්ටි එක දෙනවා, කම්ප්‍රෙහෙන්සිව් වරන්ටි එකක් දෙනවා අවුරුද්දක. කම්ප්‍රෙෂර් එකට ඉන්වර්ටර්ස් වලට කම්ප්‍රෙෂර් එකට අවුරුදු 10ක් වරන්ටි දෙනවා. නන් ඉන්වර්ටර් වලට කම්ප්‍රෙෂර් එකට අවුරුදු 5ක් වරන්ටි දෙනවා. ඒ නිසා ඒ කාලය ඇතුළත අපි අනිවාර්යයෙන්ම කස්ටමර් බලා ගන්න ඕනේ. ඒ නිසා ඒ කට්ටිය අපි අනිවාර්යයෙන්ම ගයිඩ් කරනවා මේක තමයි කරන්න ඕනේ කියලා. ඒතර ඒ හැම කස්ටමර්ම එක්ක ඇග්‍රීමන්ට් එක සයින් කරොත් අපි Energy Wise Private Limited එකෙන් ඒකේ කාලය ඇතුළත බලා ගන්නවා මිස්ටර් කස්ටමර්ට කිසිම ප්‍රශ්නයක් නොවෙන්න. හරි. ඒ කියන්නේ අපිට මොන හරි රිපෙයාර් එකකට මොනවාම හරි හදිස්සියකට ඔයගොල්ලන්ගේ ටීම් ඉන්නවා ඕන වෙලාවක කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ටයිම් පීරියඩ් එකක් ඇතුළත අපි කියමු උදේ කිව්වොත් දැන් මේ වගේ ලොකේෂන් එකකට අපිට උදේ කිව්වොත් හවස වෙනකොට ඇටෙන්ඩ් වෙන්න පුළුවන්. මොකද මේ? AC එකේ ඉන්නේ ගයිස් දැන් ගෙදර ජර්සි අඳගෙන. මේ මට මාළම සීතලයි අය. අර දෙන්නට නම් ගාණක්වත් නැහැ. මම එලිනනම් මාර මාසයි AC එකේ ඉන්න. ඇත්තටම අපේ මුළු ගේම AC කරලා තියෙන දැන් අපේ මේ සාලේ, ඒතර කිචන් එක, අපේ කාමරේ, ස්ටුඩියෝ කොමත් කරලා තිබ්බේ. ඉතින් අපේ සාමාන්‍ය දවල්ට ගෙදර මාර රස්නේ. මෙයා මේ ගැහුණට දවල්ට රස්නේ. හරි. නෑ නෑ ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ
මට ටිකක් සීතල පොඩ්ඩක් අමාරුයි. ඉතින් මම දවසෙම ඉන්නේ ස්ටුඩියෝ එක ඇතුළේනේ. ඉතින් එතන AC එකේ ඉඳලා හොඳ ගානක්. ඉතින් මම එළියට ආවම තවත් කූල්නේ. අපි දවසම ඉන්නේ මේ කෑල්ලේ රස්නේ. ඒතර අපේ රස්නේ. හරි. එයා දවසම ස්ටුඩියෝ එකේ හිටිය කියලා අපි ස්ටුඩියෝ එකේ නෙමෙයි ඉන්නේ. හරි. ඒකයි ප්‍රශ්නේ. දැන් ගෙදර පොඩි අප්ඩේට් එකක් වුණානේ. අපි හිතුවා ඒකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. මාස දෙකකට පස්සේ මේක දාන්න හේතුව තමයි අපි බැලුවා මේ දැන් අපිට ඔයාලට එකපාරට කියන්න බෑනේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක අපි පාවිච්චි කරා හොඳයි කියලා. ඉතින් අපි හිතුවා මාස දෙකකට පස්සේ මාස දෙකකට පස්සේ ඕගොල්ලන්ට කියනවා කොහොමද විස්තර කියලා. ඉතින් ඇත්තටම මේ අද වෙනකන් කිසි අවුලක් නැහැ. AC හොඳට වැඩ. කූල් කියන්නේ ආයේ නියමටම තියෙනවා. ඒකයි අපි මෙතන අපේ සාලේ කැලේ මෙතන AC එකක් හයි කරලා තියෙනවා. ඒ වගේම මේක තමයි අපේ බෙඩ්රූම් එක. අපේ බෙඩ්රූම් එකෙත් අපි අපේ කලින් තිබ්බ AC එක මාරු කරා. ඉතින් ඔන්න අපේ බෙයා නිදි මෙතන. හායි බෙයා. හායි. රාලිත් වයිෆ් පිලා එක දොයියගෙන ඉන්න අපේ බෙයා. බයි. එලිනා නූරලි කියනවා. එල්ල නූරලි කිනවට කොෆි එකක් ඕනද? කොෆි එකක් ඕනද? ඔය කොෆි මැෂින් එකකුත් ගත්තා. එන්න බලන්න. කොෆි හදාගෙන සීතලේ. ෂා. මෙන්න එලිනත් ඇහැරලාව. ඉතින් මේ වගේ AC එකක් හයි කරනවා නම් අනිවාර්යෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ගාන කීයද කියලා. අපි බලලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න මේ AC යුනිට් එකට කීයක් ගියාද කියලා. සහ ඉතින් ඔයගොල්ලෝගේ ගෙදරට AC එකක් හයි කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගෙදරට ගෙනල්ලා ඉන්ස්පෙක්ෂන් එක කරවන්න. මොකද දැන් මෙතනදිත් අපි මීට වැඩිය පවර්ෆුල් යුනිට් එකක් තමයි හයි කරන්න ගියේ. ඉතින් ඒක හයි කරන්න අපිට ලොකු මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන තැන බලලා මේ යුනිට් එක හයි කරන්න කියලා කිව්වා. ඉතින් ඒකින් අපේ ගානක් ඉතුරුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් කරේ ගෙදර පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් ඉන්නම් පල්ලෙහා සම්පූර්ණ රෙනෝවේෂන් වීඩියෝ එකක්. ජය වේවා. Bye.